සරණ බඹ සුරේ නරන්නේ සව් සතුන් දිනු බලයෙන් මගුල් සරණ බලයෙන් ඒ අප මුනිදුන් සිතා සමදය සිරි මගුල් පෝරුවට ගොඩ වන්ට අවසර දෙන්න දෙවිය විමංගලම් ගෝරතරගේ සමරසෙන් බිඳ බුදු ජය සිරියෙන් මගුල් නෑර බඹ සුර නරන්නේ සව් සතුන් දිනෝ බලයෙන් මගුල් කාර බැඳීමේ දෙදෙනා ලබනසේ සිතා සමදය සිරි මගුල් සාරවායුග තවරු මැනගේ ගෝරුවත සතු මගුල් මොහන්දකාර පතිතං පවබාරහාරං ලෝකොත්තමං සරණතං යදි දේව දේහං ජිනේන්ද්‍ර සිංහ පවරං සිරසා නමාමි කාල දේවල තපසු රජමාලි වෙත වැඩිතය මංගලම් බාල රූපර කුමරු තපසුගේ අතට වැඩිතය මංගලම් කෝල කේදර නොවී දෙපතුල් සිරස පිට තැබූ මංගලම් ශීල විසිතුරු බෙලෙන් දෙපළට වේව ජය සිරි මංගලම් උලා පස්පස පසුව දඹරුක මුලට වැඩිතය මංගලම් සරාංආසන කිරිමවුන් පිරි වරා වැඩ සිටිය මංගලම් සුද්ධ සුදසුන් නිරිඳු සහසෙසු රජුන් නම කළ මංගලම් යුද්ධ කරලා පැරද වස වසුගේ දස පෙරෝ මන් බෙලෙන් බුද්ධ රත්නේ අනුහසින් වී මොවුන් හට ජය මංගලම් නැති සංසාර දුක සිදු හත් කුමරු දැක සිතු පෙමින් දැන්ම යමු අපේ මහාන වීමට අසුන්ගෙන් වයි කීතොසින් දැන්ම පණින්ම පෞරුමත්ෙන් කුරඟ සිතු ජය මංගලම් ධම්ම රත්නේ අනුහසින් දී මොහුන් හට ජය අපි යන වෙනම කවදාවත් ඉවරයක් වෙන්නේ නැහැ අහවරයක් වෙන්නේ නැහැ ඒක තුලින් සංකේතවත් කරන්නේ කෙනෙක්වත් ඉවරයක් සමාන කරගෙන පටන් ගන්නවා වගේ අපේ ලේවල ඩොගිලට ගොඩක් සංගීත වල ලෝකයක් කාලයක් තිස්සේ වටනක පවතින ලෝහයෙන් තමයි රත්න කියලා කියන්නේ. මේ මුදුව පළදින මේ බෙදාගිලේ නහරේ කෙලින්ම දිවෙන්නේ අපේ හදවත. මේ සිරුම් කරුණු ගන්නා ගත්තා පස්සේ ඔබ දෙවිලට දෙවිල සාක්ෂාත් කරගන්න මොහොතක් ලබා දෙන මේ හතර වර්ගයෙන් කාන්තා සාක්ෂි කරගෙන මංගල ගුණ වස්ත කරන අවස්ථාවේ මේ මංගල පුදලා දෙවියන් කියනවා. මම ඔයාට තියෙන ආදරේ මේ මුද්දේ තියෙන රවම වගේ. කවදාවත් බදලකින්වත් අහුරෙන්නේ නැහැ. සංසාරේ පවතින තුරාව වගේ හදවතක බලේවලට මුද්දේ තියෙන දැනෙන හැකෙන විදිහට රත්න වගේ වටිනාදරයක් රත්න වගේ කල්පවතුනාදරයක් විසඳු ආදරයක් මදාමත් මොකද ලබා දෙනවා. ලසේ වටින මගේ ආදර පස්හින්දා වැස්සක් වැස්සාට නොනිමෙන පෙම හින්දා කැන්දම් යන්ට නාවයි කුමරිය පෙම්මා මේ මුදු පළදින්ට කුමරුටගේ හින්දා සයුරේ ජලය සිඳුනත් නහවර වෙන්න ඔබ දෙදෙනාගේ ආලය බොහෝ පරසින්ද සුන්දර දවසගේ ආලය වැඩි වෙන්න කුල කුමරියට පළඳින්නේ රන් මුන්ද ආදරේ කරගෙන මගේ ඇස් දෙක මොහොතකට හරි මිතුගේ ඇස් දෙකෙන් ඉවතට ගත්තොත් එයාලා හිතා විශ්වාස මනහර හැඟුම් කැටි කරගෙන නවතාලේ
කෙතරම් වටිනවද ඔබ දෙදෙනාගේ යාලේ අව තව වැඩි වෙන්න දෙදෙනාගේ බැඳී යාලේ කුල කුමරියට පළදිනුනේ රන්මාලේ මනාලිය ඔබ මේ සිහියට ගන්ට රන්මුතු මාල පැළඳුව කුමරුන් ඔන්න ඔබ දෙදෙනාගේ ආලය බැහැමැන ගන්ට මේ සලු පළඳින්නේ ඒ ආලය වැඩි වෙන්ට සරණ මුනි බලයෙන්ම දිවී ඇති පුරා අගහිඟ නොම වෙනා සරණ පැතුමන් සිදුරුවා පුරුවන් දුල් කරනු යමනා දුන්නා මුතුව ආදර වඩවමිනා බන්දාරන් මාලයක් ගෙලවට දිලෙනා අන්දා පට සේලයක් ඉන වටරුවිනා මුනින්දෝ සෞම්‍ය සිරි කියනවා රූමත් දියණිය. මේ දියණිය නිසිවායස් කලවායස් සැලමුණ අනුතර සරණ පාවා ගන්නවා. මොහොතේදී මේ විදිහට මේ දෙපළ පොරපස ගන්න අවස්ථාවේ මේ බ්‍රහ්මමාලිකද පැමිණියා. මේ බමුණු අම්මා මේ දෙපළ ඉදිරියට ඇවිල්ලා හඬන්නට උනා. හඬා වැටෙන්නට උනා. ඊට පස්සේ බමුණු කුමාරයා අහනවා අම්මේ මේ වගේ සතුට වෙන්න ඕන අවස්ථාවක ඇවිත් මේ විදිහට කඳුළු සලන්නේ. ඊට පස්සේ මේ බ්‍රහ්මමාලිකද පැමිණි බමුණු අම්මා කියනවා පුතේ මම මගේ දුවව හදා වඩා ගත්තේ මලක් වගේ. කෙතරම් දුක් අන්දරක් විඳින්න නැත්නම් මේ ආකාරයට මගේ දියණිය මම හදා වඩා ගන්න උත්සාහ කරා. මගේ දෙතන ලේඛිත කරලා කෙතරම් ප්‍රමාණයක් මගේ දියණියට මම මොකටද කියන කාරණේ මම කියලා ඊටසත් බමුණු කුමාරයා කියනවා අම්මේ ඔබතුමියගේ දියණියට ලබා දුන්න කියලා ප්‍රමාණය මම කියලා කිව්වා. හැබැයි මට ඕන තරම් මිල මුදල් වස්තු තියෙනවා මට පිළිලෙක් යන මගේ පිළිලෙක් කියවන්න. ඊටසත් මේ බමුණු කියනවා පුතේ මම කවදාවත් මගේ දියණියට ලබා දුන්න කිරිවල ප්‍රමාණය මෙතක කියලා නෑ. ඒ නිසා මට මේක කියන්න බෑ. හැබැයි ඔබතුමා මෙච්චර පෙරත්ත කළා අහන්න සම මොකක්ද කියලා කියන්න. රෙදි කච්චිට ප්‍රමාණයක් දෙකෙන් කරන ප්‍රමාණයක් මගේ දියණියට ඒ කාලේ රෙදි කච්චිය කියලා හඳුනලා දෙන්නේ අපි අද වල රෙදි 30කට විශාල ප්‍රමාණයක් රෙදි කච්චිය කියලා හඳුනලා දෙන්නේ අරගෙන රෙදි කච්චිය ඒක කවුරුද හේතුව අනිත් රෙදිවලට සාපේක්ෂව රෙදිවල තියෙන දේවල් උන්නගතිය වැඩි නිසා ඒ තරම් පිළිකන්දරක් වල තරම් පොදරක් විතර කරලා තමයි තමන්ගේ දියණියව හදා වඩා ගත්තේ ඉඳාගේ අම්මා සඳහන් වගේ ඒ තරම්ම පිළිකන්දරක් වල තරම් දුක්කන්දරක් වල කළා තමයි තමන්ගේ
සම්මා සම්බුදුසේමයි මා වැදු මගේ අම්මා නම්මාගෙන දෙතන පුරා රස කිරීප වූ අම්මා සම්මේ ඔබේ ගුණ කීර්තිමට මට නම් නැහැ මිම්මා සම්මා සම්බුදු සරණයි මා වැදු මගේ අම්මා ඇසට නින්ද ඇතිව නොවෙලු මා හැදුවේ අම්මා කුසට ආහාර ඇතිව නොවෙලු මා හැදුවේ අම්මා කයට නියම සැප නොලැබුණේ මං හින්දානේ අම්මා ඔබට ලැබේවා පිනෙන් මතු බුදු බව අම්මා උයලා පත බිමට බෑසටි එම වාගේ බෙදලා පිඟානට දෙන රන් සැටි මගේ වෙනදා වගේ නෙමෙයි අම්මේ මතරාස්නේ කියපු ගමන් මට කැව්වා අම්මා මගේ ඖෂධයක් ලේටක් හැදුන පිට දීගෙන අම්මා පෙව්සුව වෙන සුරා මගේ ළඟ ඉඳගෙන මගේ අම්මා දිනට නුපන් පුතුනි මගේ යානෙලෙව් වෙම්මා ඔබට ලැබේවා පිණින් මතු බුදු බව අම්මා सच्चं विहाय मति सत् जगवाद केतुं वाधाविसाहासमाविनीं Sase
අම්පසින්නේ පුදනිරසා සිල්වරම් දෙවි මංගලම් ගත්තු කළුපුර සිටින නෑයෝ ඉතා සමජය පිරිමගුල් සුද්ධ දෙරණත පාත බන්නට සියලු දෙවියෝ දෙවිවරන් සිද්ධ රත්තුරු නිරන්කගසොටි සලදු පයලු මංගලම් වැද්ද නොමගෙන වදුරු දුරු කළේ ජය මංගලම් සිද්ධ පත්තිනි පතිනි පතිතම් සීල බලයෙන් මංගලම් සිරස නලලත දැසමුකේ දොසහරේ වරක් හිමේ එබෝසත් අපේ සාවකාතිය උපන්දා සුරක්ෂිත සිල් බලන්නට සක්රතු ඇවිත්තන් ඉල්ලුවෙන්දා පෙරත් ඇඟමස් දෙමයි සිතලා නිනිවැදට පැන සිල් බලෙන්දා දෙවුර දෑතද පපුව හදවත උදර බඩවැල් දොස බසින්දා වීරියෙන් සිල් මෝමවිත් අපේ මුනිදු බෝමුල උන්නු එන්දා මාර පිරිවර දහම් සමගින් ඇවිත් තදරුද යුදෙන්දා වීරග පැමුණි කලක් සමවැද පිරූ පෙරුමන් බලෙන්දා නාබි ඉඟටිය රහස කලවා දෙතන කෙන්ඩය දොස බසින්දා බෝකලක් අපේ මුනිදු වැඩ සිට සුරන්නට මන දෙසූ එන්දා එකල දෙවියෝ අහස වැඩලා රුවන් මල් වැසි වැස්සු එන්දා මෙකල්පය 5000 වටිනා බුද්ධ ශාසනයෙන් අනුහසින්දා අකල් මරණයක පැමිණි හැම දොස පතුල දසගිලි දොස බසින්දා
Abre
චේතනා කියලා නම් මට පුරුදු නැහැ. මට පුරුදු අපේ සුදුව 2015 මම මුලින්ම සුදුව දැක්කේ අපේ ගෙදර ඉස්සරහ ගෙදරට පදිංචිට ආපු දවසේ. එදා මම සුදුව දැක්කම මට හරිම ලෝභකමක් ඇති වුණා. මොකද සුදුව කියන්නේ මං හරි විශේෂයෙන් දැකපු කෙනෙක්. සුදුවට හරි ලස්සන ගතිගුණ ගොඩාක් තියෙන හරිම ගුණහපත් තැන්පත් ලස්සන දුවෙක් ලස්සන නාගි කෙනෙක්. මට කවදාවත් නාගි කියලා කියවෙන්නේ නැති තරම් මම හැමතිස්සෙම පුතේ කියලාමයි කතා කරන්නේ සුදුට. මම ඒ තරමට ආදරේ. පුදුමාකාර ආදරයක් දැනෙන පුදුමාකාර හොඳ චරිතයක් මම දැකපු අපේ අසල්වාසී කෙනෙක්. ඊටත් එහා ගිහින් මම හිතනවා කොහේ හරි සංසාරේ තැනක සුදු එක්ක මගේ මොකක් හරි ලොකු බැඳීමක් ඇති. ඒ නිසා තමයි මම ගොඩාක් සුදුට මේ තරම් ආදරය කරන්නේ. මට කිව්වහම අක්ක පුංචි කතාවක් කරන්න කියලා මම ගොඩාක් සතුටින් බාරගත්තා. මගේ හිත ආයෙත් ගහනවා. ආදරේ සුදු කියන්න වචන නැහැ. මම ප්‍රාර්ථනා කරන්නේ මගේ දුවත් සුදු වගේම වෙන්න කියලා. ඒ තරම්ම වාසනාවන්තයි සුදුව ලබන්න මල්ලි. නමකට නෑ යෝහාරින් නෝනේ. මල්ලි ගොඩක් වාසනාවන්තයි අපේ සුදුව ලබන්න. සුදුව කියන්නේ කෙල්ලෙක් නොහිතක් නෙමෙයි. සුදුට ඕන දෙයක් කරන්න පුළුවන්. මම ගෙදර ඉන්න ගොඩක් වෙලාවට සුදු දිහා බලන් ඉන්නවා. සුදු දන්නේ නැහැ. සුදුට පැත්ත උදැල්ලද පිටිය මන්නේද ඒ කිසි දෙයක් අදාළ නැහැ. සුදු හැම වෙලාවෙම හරිම ජව සම්පන්න ඕන තැනක ඕන විදිහකට හැඩ ගැහෙන්න පුළුවන් හොඳ හයිය හිතක් තියෙන ලස්සන කෙල්ලෙක්. මම හිතනවා මීට වැඩිය මට කියා ගන්න බැරි වෙයි. සුදු ඔයාලා දෙන්නට ගොඩක් ආදරේ. මම හිතනවා මල්ලිත් ඒ වගේම කෙනෙක් වෙන්න ඕනේ. මම හැමදාම ප්‍රාර්ථනා කළා සුදුට හැමදාම හරියන්නම ඕනේ කියන දේ මගේ හිතේ හැමදාම තිබ්බ දෙයක්. මම හැමදාම හදවතින්ම ප්‍රාර්ථනා කරපු දෙයක් තමයි අපේ සුදු කවදා හරි හොඳ දැනක හොඳ කෙනෙක් එක්ක හොඳට අතිනත අරගෙන හොඳ ලස්සන යුග ජීවිතයක් ගත කරනවා කියන එක අප කොහොමද දන්නවා. ඒ නිසා අපි ඔයාලා දෙන්නට සුබ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අම්මලා අයියලා වෙනුවෙන් මම හැමෝටම ස්තුතිවන්ත වෙනවා. සුබ මංගල්‍යයක් වේවා. මේ අවස්ථාවේදී අපි ඉතාම සතුටු වෙනවා. මොකද අපේ යෝහාන් පුතුණුවන්ටත් ඒ වගේම චේතනා ඒ දියණියන එකිනෙකා අවබෝධ කරගෙන දැනගෙන මේ වගේ ඉදිරිය සාර්ථක ගමනක් යාම සඳහා කටයුතු ආරම්භ කරලා මම හිතන්නේ ඒ චේතනා දුවට ලොකු චේතනාවක් ඇති වෙන්න ඇති. ඒ යෝහාන් පුතුණුවනුත් එක්ක දුර ගමනක් යන්න පුළුවන් කියන චේතනාව නිසාම තමයි මම හිතන්නේ මේ දිනදා මේ විදිහට දරාරුම් ඉදිරිය දරාරුම් කාර්යයක් සඳහා එකිනෙකා සම්බන්ධයෙන් ඒ දෙදෙනා
තමන්ගේ අදහස් උවමාරු කරගෙන අද දින ඒ යුග දෙවියට පාදවූ මේ අවස්ථාවේ ඒ පරපුර දෙකක් සම්බන්ධ වුණු අවස්ථාව. ඉතින් මම ඒ යෝහන් පුතණුවන් ඒ හැටි කාලයක ඉඳන් හඳුනන්නේ නැහැ. කුඩා කාලේ පටන් අපේ මගේ දියණිය ඒ පුතණුවන්ගේ සහෝදරයා තමයි විවාහ කරගෙන සිටින්නේ. ඉතින් එතෙන් පටන් ඒ පුතණුවෝ ඒ වගේම අනිත් පුතණුවන් ඒ තුන්දෙනාම මාන්තාම කොමින් ගන්නවා. ඉතින් මට කියන්න තියෙන්නේ මේ යෝහන් පුතණුවන් අත් වශයෙන්ම ඉතාමත් හොඳ ඉතාමත් කීකරු නියතමානී තරුණේ. එතුමා මා දන්න හැටියට නිතරම විදේශගතව සිටියත් ඒ මවට නිතරම කතා කරලා ඒ මවගේ අඩුපාඩුකම් සොයා බලලා එතුමියට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම පවා ඒ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දෙමින් එතුමා නිතරම කටයුතු කරපු බව අපි මතක් කරන්නට ඕනේ. ඉතින් ඒ මව්තුමිය තමන්ගේ ස්වාමි පුරුෂයා මේ අවස්ථාවේ ජීවතුන් අතර නැතත් අපි එතුමාත් සිහිපත් කරන්නට ඕනේ. එතුමා මේ සමාජයට වැඩදායී වැඩ කළ හැකි පුතණුවන් තිදෙනෙක් මේ සමාජයට දායාද කරලා ඒ පුතණුවන් තිදෙනාම දැනට දෙදෙනෙක් ඒ විදේශගතව සේවය කරනවා. ඒ වගේම අනිත් පුතණුවන් ඒ රූපවාහිනී සංස්ථාවේ කටයුතු කරනවා. ඒ මව්තුමියට ඒ දෙදෙනාම ඉතාමත් ලෙන්ගතුව ඒ මවගේ ගුණ සැප බලමින් කටයුතු කරන බව මම මේ අවස්ථාවේ මතක් කරන්නට ඕන. ඒ වගේ ගුණගරුක පුතණුව කෙනෙක් තමයි ඒ චේතනා දියණියට ලබාගෙන ලැබිලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ විවාහ කියන එකේදී අපි කොයි කවුරුත් දන්නවා විවාහ වුණත් ඒ දෙදෙනා එක්කෙනෙක් වශයෙන් හඳුන්වන්නට බෑ. කායික වශයෙන් දෙකොට්ටාසයක් දෙදෙනෙක්. ඉතින් මේ විවාහයේදී අපි කල්පනා කරන්නට ඕනේ මේ දෙදෙනාගේම අදහස් අවබෝධ කරගෙන ඒ ගැටලුවක් නැතුව ඉදිරි ජීවිතය ඉදිරියට ගෙන යාම තමයි මේ යුතුයකම වන්නේ. මම හිතන්නේ ඒ දෙපළටම ඒ සඳහා විශාල අත්දැකීම් තියෙනවා. අතීතය ගැන වර්තමානයේදී නොයෙක් විදිහේ සමාජය ගැන අවබෝධ කර ගැනීමට හැකි මාධ්‍යයන් තියෙනවා. රූපවාහිනී මාධ්‍ය, ඒ වගේම දැන් ඒ කොම්පියුටර්, ඒ වගේම දුරකථන ආදී විශාල වශයෙන් අධ්‍යාපනය ලබන්න පුළුවන්. තමන්ගේ ජීවිත සාර්ථක කරගන්න යන්නට කොයි විදිහේ ක්‍රියාමාර්ගයක් ගත යුතුද කියන එක අපි වැඩිහිටියන් වශයෙන් උපදෙස් දීමට අවශ්‍ය නැති තරමට වර්තමානයේ තරුණ තරුණියන්ට ඒ සඳහා අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් මම හිතනවා මේ දෙපළම ඒවා අවබෝධ කරගෙන ඉදිරි ජීවිතය සාර්ථක කරගෙන යෑමේ මුල් පියවර වශයෙන් තමයි අද දින විවාහ දිනයට පාදකුවේ. ඉතින් මම මේ අවස්ථාවේදී වැඩිහිටියෙක් වශයෙන් ඥාතිවරයෙක් වශයෙන් ඒ දෙපළ අද ආරම්භ කරපු ඒ යුග දෙවිය කිසිදු කරදරයකින් තොරව සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාවෙන් තුරුවන්ගේ රැකවරණය ලබාගෙන සාර්ථක යුග දිනයක් ගත කිරීමට අවස්ථාව සැලසේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒකම ඉදිරියේදී ඒ සමාජයට වැදගත් දූ දරුවන් දායාද කරමින් ඒ දෙපළගේ අදින් ආරම්භ කරන යුග දිනය ඉතාමත් හොඳ ඉතාම ගැටලු වලින් තොරව ඒ පවත්වාගෙන යාමට දෙදෙනාට ශක්තිය හා ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අද දින අපිට මේ අවස්ථාවට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙන අතරම මේ පැමිණි අවස්ථාවේ පටන්ම අපිට ආහාර පාන ආදී සංග්‍රහ කරමින් ඥාති සංග්‍රහ පැවැත්වුවා. ඒ සම්බන්ධයෙන් මම මේ අවස්ථාවේදී අපගේ ස්තුතිය පුද කරනවා. ඒකම ඒ දෙපාර්ශ්වයෙන්ම මේ අවස්ථාවට සහභාගී වූ සියලුම ඥාති මිත්‍රාදීන්ට ඒ
මව් දෙපළ ඇතුළු ඒ සහෝදරයන් ඇතුළු ඒ සෑම පැමිණි සෑම කෙනෙකුටම සෑම ඥාතිවරයෙකුටම ස්තුතිවන්ත වෙමින් මා නියැලෙනවා ඒකම මේ උත්සවය සාර්ථක කර ගැනීම සඳහා මේ උත්සව ශාලාව ලබා දෙමින් කටයුතු කරපු මේ උත්සව සභාවේ ඒ කාර්ය මණ්ඩලයට අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරමින් ඔබ සැමටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මාණ්ඩිය දෙනවා ස්තුතියි.